ආයුබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසලේ ලස්සන පුංචි හිත්වල හැඟීම් දැනෙන විඳින ආදරණීයම සහෝදර ගුරු මව්වරුන්ට පියවරුන්ටයි මේ පුංචි කතාව. ප්‍රාථමික පන්තිවල ගුරුවරු හරිම විශේෂයි. මොකද බෞද්ධ දරුවන්ගේ දැනුම ආකල්ප කුසලතා කියන ත්‍රිත්වයේම පදනම දමන්නේ ඔබ නිසා. ඉහළ පන්තිවල ගුරුවරු ඒ පදනම ඔස්සේ තවදුරටත් දරුවන් ඔසවා තබනවා. දහම් පාසල් අධ්‍යාපනය තුළදී අපි ආචාර ධර්ම සහ ආගමට අදාළ නිපුණතාවයට ප්‍රමුඛත්වය ලබා දෙනවා. ඒ අතරේ ඉතිරි නිපුණතාවයන් වන sannivedana නිපුණතාවය, පරිසර නිපුණතාවයන්, ඉගෙනීම් නිපුණතාවයන් සහ ක්‍රීඩා හා විවේකයේ පිළිබඳ නිපුණතාවය යන හතර පිළිබඳවත් අවධානය ලබා දෙනවා. ඒ සෑම පිළිබඳ අවධානයෙන් ආදරයෙන් ගුරුහරුකම් දෙන මගේ සහෝදර ඔබ සැමට මම අද කතා කරන්න හිතුවේ පුංචිම පුංචි අදහසක් කියන්නේ. මේ පුංචි පැටවු දහම් පාසලට අලුතින් බාර ගන්න කාලයනේ. ඉතින් දහම් පාසල කියන්නේ ආයට අලුත් තැනක්නේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා ටිකෙන් ටික ඒ අයව දහම් පාසලට හුරු කරගන්න. ටිකෙන් ටික දහම් පාසල් අධ්‍යාපනයට යොමු කරගන්න. අපි හැමෝටම දැන් දුරකථන පහසුකම් තියෙනවනේ. අපිට පුළුවන් දහම් පාසල් ගීතය දුරකථනය උපයෝගී කරගෙන ඒ අයට අහන්න දෙන්න. ඒත් එක්කම ඒ ගීතේ මොකක්ද? ඒ ගීතේ කියන්නේ කොයි වෙලාවටද? ඒ ගීතේ ගායනා කරන විට අපි හැසිරෙන්න ඕන කොහොමද? අවසානයේ ගරු කරමින් හිස පහත් කරන විදිහ ගැන ඒ කොයි වෙලාවටද වගේ පුංචි දේවල් ටිකක් එයාලත් එක්ක කතා කරන්න. දෙමෝපියන්ට කියමු පුංචි පැටවුන්ට ගෙදරදී දහම් පාසල් ගීතය අහන්න ටිකක් දාලා දෙන්න කියලා. ටික වතාවක් දෙකක් අහනකොට පුංචි අයට ඒක මතක හිටීවි නේද? ඒ අය වයසින් නුවණින් වැඩෙන විට දැනගනීවි දහම් පාසල් ගීතයේ නියමාර්ථ මොකක්ද කියලා. ඒ ගුණ ධර්ම අනුව දරුවන්ගේ කායික මානසික ශක්තිය ප්‍රයෝජනට ගනීවි කියලා අපි විශ්වාස කරමු නේද? විශ්වාස පරමාඥාති කියනවනේ. තෙරුවන් සරණයි. ආයුබෝවන්.